හරි යාළුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හරියටම XM additional account එකක් හදාගන්නේ කියලා බලාගන්න. ඉතින් ඒකට ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ XM app එක තියෙනවා නම් දැම්ම ගිහිල්ලා app එක delete කරන්න. මොකද app එකෙන් මේක හදන්න ඕන XM site එක හරහා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. XM app එක ඔයාලගේ ෆෝන් එකෙන් delete කරන්න කිව්ව හේතුව තමයි app එක තියාගෙන site එකෙන් හදන්න බෑ. මොකද link එකෙන් ගියාට පස්සේ ඔයාලව කෙලින්ම app එකට තමයි අරන් යන්නේ. site එකට අරගෙන යන්නේ නැහැ. ඒක හින්දා තමයි XM app එක ෆෝන් එකෙන් delete කරන්න කිව්වේ. මේක හැදුවට පස්සේ ඔයාලට පුළුවන් XM app එක දාගන්න. හරි මුලින්ම ඔයාලා මේ වීඩියෝ එක පහළ තියෙන description box එක open කරගන්න. ඒකේ මම උඩින්ම දාලා තිනවා Forex XM additional account create link කියලා link එකක්. නිල් පාටින් අන්න ඒ link එක උඩ touch කරගන්න. ඒ link එක touch කරගත්තට පස්සේ ඔයාලව අරගෙන එන්නේ මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයාලා පහළ තියෙන බලා ගන්න පුළුවන් continue on the web කියලා අන්න ඒක උඩ touch කරගන්න. ඒක උඩ touch කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට යනවා. මෙතනදී ඔයාලා ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා නිල් පාටින් login කියලා icon එක. අන්නේ icon එක උඩ touch කරගන්න. ඒක උඩ touch කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකට යනවා. මෙතනදී ඔයාලට XM additional account එකක් හදන්න නම් ඔයාලට මීට කලින් XM account එකක් තියෙන්න ඕන. හරිද? ඒක හින්දා ඔයාලගේ ඒ XM account එකේ දැන් ඔයාලා හදලා තියෙන XM account එකේ Gmail එක මෙතනට දෙන්න. ඊට පස්සේ password එක මෙතනට දෙන්න. දීලා මෙතන මේ කොළ පාටින් තියෙන login කියලා අන්න login කෙනෙකුට touch කරන්න. ඊට පස්සේ ඔයාලගේ account එකට log වෙනවා. හරි. ඔයාලා ඔයාලගේ XM account එකට log වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ XM account එක තියෙනවා. එතකොට මේ XM account එකේ තියෙන කොට උඩ මෙන්න එහෙම ඇඟිල්ල තියලා මෙන්න මේ පැත්තට අදින්න. මේ ඇද්දට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ ඇද්දට පස්සේ මෙන්න තියෙන open additional account කියලා option එක. එතකොට මෙතන මේ උඩ තියෙන plus mark එක රවුමක් ඇතුලේ අන්න ඒක touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ ඔයාලව අරගෙන යනවා මෙන්න මේ වගේ page එකකට. මෙතනදී ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට මේ මගේ තියෙන විදිහට මෙතන MT5 කියලා තියෙනවා. ඒක ඒ විදිහටම තියන්න. එතකොට ස්ටෑන්ඩඩ් යටතේ තියෙන එක ඒ විදිහටම සිලෙක්ට් කරලා තියෙන්න. ඔයාලගේ මේ විදිහට සිලෙක්ට් වෙලා නැත්නම් ඔයාලා ඒවා චේන්ජ් කරගන්න මේ විදිහට. අනිවාර්යෙන් මේ විදිහටම සිලෙක්ට් කරගන්න. තව පහළට ආවට පස්සේ මේ leverage එක එතකොට base currency එක එතකොට account name එක ඒ ඔක්කොම මේ විදිහටම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටික් එක දාන්න තොන. එතන ටික් එක දාලා continue කියන එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එකට දාන්න password එකක් එනවා. ඔයාලා මෙතනද කැමති password එකක් දාගන්න. ඔයාලා මෙතනට password එක ලබා දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට නිල් පාටින් complete කියලා එනවා. අන්න ඒක උඩ touch කරගන්න. complete කියලා දුන්නාට පස්සේ ඔයාලගේ additional account එක සාර්ථකව මෙන්න මේ විදිහට හැදෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ account එකේ ID එක මෙතන තියෙනවා. ඒ වගේම platform එක තියෙනවා MT5 කියලා. ඒ වගේම ඔයාලගේ save එක තියෙනවා. මේ save එක ඔයාලගේ එකින් එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් මට අපිට නෙවෙයි ඔයාට එන්නේ. එතකොට මේ account එක මේ විදිහට හදාගත්ත අය මට inbox එකට message එකක් දාන්න account එක හදාගත්තා කියලා මාව contact කරගන්න විදිය මේ වීඩියෝ එක පහළ description එකේ දාලා තියෙන මගේ WhatsApp number ඒවට message කරලා okay කියලා message එකක් දාන්න.